අපේ YouTube නාලිකාව බලන බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලා හිටියා මනි මාකට් account එක ගැන විස්තර ටිකක් කියලා දෙන්න කියලා. ඒ නිසාම අපි කල්පනා කළා මනි මාකට් account ගැන වට කියලා දෙන්න. අපි අද වීඩියෝවෙන් කතා කරන්නේ මනි මාකට් account එක කියන්නේ මොකක්ද? ඒකේ ස්වභාවය කොහොමද? ඒකට පොලිය කීයක් විතර ගන්න පුළුවන්ද? ඒකේ සල්ලි හපව ගන්න පුළුවන් කොයි වෙලාවටද? ඒ විතරක් නෙවෙයි ඒක වඩාත්ම සුදුසු වෙන්නේ මොන වගේ වෙලාවට පාවිච්චි කරන්නද කියලා තමයි අද අපි වීඩියෝවෙන් කතා කරන්නේ. ඉතින් ආකඩ් FMLT නාලිකාව මේ වෙනකොටත් ඔබ subscribe කරලා නැත්නම් subscribe කරන්න. රැඳී සිටින මේ වීඩියෝවත් එක්කලා. අපි අද කතා කරමින් ඉන්නේ මනි මාකට් account එක ගැන. ලංකාවේ බැංකුවල ගිණුම් වර්ග ගණනාවක් තියෙනවා. එකක් තමයි ජංගම ගිණුම. කරන්ට් account එක. මේ account එක ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ ව්‍යාපාරිකයන්. මේ ගිණුමට කවදාකවත් බැංකුවකින් පොලියක් ගෙවන්නේ නැහැ. මේක එකම තියෙන පහසුකම තමයි මේ ජංගම ගිණුමෙන් දින සල්ලි චෙක්පත් මාර්ගෙන් ගනුදෙනු කරන්න පුළුවන්. තවත් ගිණුම් වර්ගයක් තමයි ඉතිරි කිරීමේ ගිණුම. ඉතිරි කිරීමේ ගිණුමකුත් තියෙනවා. ඉතිරි කිරීමේ ගිණුමට බැංකු වලින් දෙන්නේ ඉතාමත්ම අඩු පොලි අනුපාතයක්. ඒ ගිණුමේ සල්ලි ඕන වෙලාවක ගන්න පුළුවන්. ඒක තමයි ඒකේ දින ප්‍රධානම වාසිය. තවත් ගිණුමක් තමයි ස්ථාවර තැන්පතු. ඒක තැන්පතුවක්. ලංකාවේ ස්ථාවර තැන්පතුවක් මාසයකට කල් පිරෙන්න, මාස 3කට, මාස 6කට, අවුරුද්දකට, අවුරුදු 5කටත් කල් පිරෙන ස්ථාවර තැන්පතු තියෙන්න පුළුවන්. මේ ස්ථාවර තැන්පතු වලට ලැබෙන පොලිය ටිකක් ඉහළයි. ඉතිරි කිරීමේ ගිණුමට ලැබෙන පොලියට වඩා ඉතා ඉහළයි. මේ වෙනකොට දල වශයෙන් ස්ථාවර තැන්පතුවකට 7.5ක් 7ක් 8ක් ආදී වශයෙන් තමයි පොලි අනුපාත හම්බ වෙන්නේ ලංකාවේ බැංකුවකින් ගත්තාම. ඉතිරි කිරීමේ ගිණුමකට නම් පොලිය ඉතාමත්ම අඩු වගයක් හම්බ වෙන්නේ. ඉතින් 2.5ක් ආදී වශයෙන් තමයි හම්බ වෙන්නේ. මීට අමතරව වැඩි දෙනෙක් දන්නේ නැති බැංකුත් වැඩියක් ප්‍රොමෝට් කර නැති ගිණුමකුත් තියෙනවා මේ අතර. ඒක තමයි මනි මාකට් account එක. මනි මාකට් account එකේ ස්වභාවය තමයි ඔයාට ඒ account එකේ සල්ලි ඕන වෙලාවක ගන්න පුළුවන්. සමහර බැංකුවල ගන්න පුළුවන් වාර ගාන සීමා කරලා තියෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම තමයි පොලි අනුපාතය ඉතිරි කිරීමේ ගිණුම පොලි අනුපාතයට වඩා ඉතාමත්ම වැඩි. හැබැයි ස්ථාවර තැන්පතු පොලි අනුපාතයට පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මේ වෙනකොට ස්ථාවර තැන්පතු පොලි අනුපාතය මම කියන සිට 7.5ක් 8ක් 7ක් විතර වෙන්න පුළුවන් කියලා. නමුත් මනි මාකට් account එකේ පොලි අනුපාතය වෙන්නේ තව 1% විතර අඩුවෙන්. කියන 6ක් 6.5ක් ආදී වශයෙන් තමයි මනි මාකට් account ලංකාවේ මනි මාකට් account වල මේ වෙනකොට තියෙන පොලි අනුපාතය වෙන්නේ. ඉතින් මේක සතිය සතිය වෙනස් වෙන්න පුළුවන්. මේක තවත් බැංකුවල 5ක් ආදී වශයෙන් වෙන්නත් පුළුවන්. ඒ නිසා මම මෙතන උත්සාහ කරන්නේ බැංකුවල පොලි අනුපාතය වාට කියලා දෙන එක නෙවෙයි. මේ මනි මාකට් account එකේ ස්වභාවය වාට කියලා දෙන්න. මේ මනි මාකට් account එකේ සල්ලි වාට ඕන වෙලාවක ගන්න පුළුවන්. තවත් වැදගත් කරුණක් තියෙනවා. ඒක තමයි මනි මාකට් account එකකින් ඇත්තටම බැංකුවට පොඩ්ඩක් අලාභ ලැබෙන්න පුළුවන්. අවාසි සහගතයි. ඒ නිසා බැංකු සමහරක් වෙලාවට යම් යම් කොන්දේසි දාලා තියෙන්න පුළුවන්. මේ මනි මාකට් account එකේ අඩුම වශයෙන් මෙච්චර මුදල් ප්‍රමාණයක් තිබිය යුතුයි ආදී වශයෙන් විවිධ කොන්දේසි තියෙන්න පුළුවන්. ඉතින් ඔයා මනි මාකට් account එකක් තෝරගන්න කලින් බැංකුත් එක්ක කතා කරන්න. ඉතිරි කිරීමේ පොලි අනුපාතය කීයද කියලා බලන්න. ස්ථාවර තැන්පතු පොලි අනුපාතය කීයද කියලා බලන්න. මනි මාකට් account එකේ පොලි අනුපාතය කීයද කියලා බලන්න. මනි මාකට් account එකට තියෙන කොන්දේසිත් මොනවද කියලා බලලා ඔයාට ඒක සෑහීමකටපත් වෙන්න පුළුවන් නම් විතරක් මනි මාකට් account එකක් පාවිච්චි කරන්න. හවුලු වාහනයක් නම් ටොයෝටා රශ්ම තමයි. ශ්‍රී ලංකාවේ අපට විශ්වාස ටොයෝටා ලංකා. මේ මනි මාකට් account එක මොන වෙලාවට පාවිච්චි කළ යුතුද? කොයිම වෙලාවකවත් ස්ථිර ආයෝජනයක් විදිහට මනි මාකට් account එක පාවිච්චි කරන්න එපා. මනි මාකට් account එක පාවිච්චි කළ යුතු වන්නේ මොන වෙලාවටද? ඔබට හදිසිය සල්ලි ගන්න අවශ්‍ය වෙන වෙලාවල් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි කලින් කතා කරපු හදිසි අවශ්‍යතා අරමුදල තියෙන සල්ලි ඉතිරි කිරීමේ ගිණුමක දාන්න එපා. ස්ථාවර තැන්පතු ගිණුමක දැම්මොත් අපට හදිසිය ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අවස්ථාවක ඒ මුදල් ප්‍රමාණය මනි මාකට් account එකේ දාලා තියෙන්න පුළුවන් පෞද්ගලික සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තාම. ඊට අමතරව
හිතන්නකෝ පඩියක් ගන්නවා කියලා මාසිකව. මේ මාසිකව ලැබෙන පඩිය මනි මාකට් account එකට යවා ගන්න පුළුවන් නම් ඒකේ සල්ලි රැඳෙන වෙලාවට ඔටෝමැටිකලි සාමාන්‍ය සිට දෙකට වඩා සාමාන්‍යයෙන් ගොඩක් කට්ටියගේ පඩිය යන ඉතිරි කිරීමේ ගිණුමකට. ඒ නිසා මම යෝජනා කරනවා ඔය වැටුප් ගන්න කෙනෙක් නම් මාසික වේතනයක් ලැබෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මනි මාකට් account එකක් සුදුසු මනි මාකට් account එකක් බැංකුවකින් තෝරගෙන ඒ account එකට මේ සල්ලි ටික යවන්න. ඊට අමතරව විවිධ අවශ්‍යතා වෙනුවෙන් හිතන්නවා ගයක් හදන්න පටන් ගත්තයි කියලා මේකට සල්ලි ටිකව එකතු කරගෙන තියාගෙන ඉන්නේ. මේක ඉතිරි කිරීමේ ගිණුම තියන්නත් එපා. ජංගම ගිණුම තියන්නත් එපා. ඒ සල්ලි ටික තියලා තියන්න මනි මාකට් account එකේ. සල්ලි වලට නිකන් ඉන්න දෙන්න එපා. ඒ සල්ලි වලින් වැඩ ගන්න. සල්ලි ආසයි වැඩ කරන්න. නිකන් සල්ලි ගෙදර තියාගෙන ඉඳියොත් කවදාකවත් කියාක්වත් එන්නේ නැහැ. ඉතිරි කිරීමේ ගිණුමක තිබ්බොත් ඊටම්බද සොච්චම් පොලි අනුපාතයක් වට හම්බ වෙන්නේ. ඒ නිසා ඉස්සවර තැන්පදෝක දැම්මොත් වට ගන්න අමාරුනේ. කැමති වෙලාවට ඒ නිසා මනි මාකට් account එක පාවිච්චි කරන්න ඒ වෙලාවට. ඒ විතරක් නෙවෙයි. අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න බොහෝ ව්‍යාපාරිකයන්. මම ව්‍යාපාරිකයන්ට යෝජනා කරන්නේ ජංගම ගිණුමකුත් තියාගන්න ගමම්ම තියාගන්න මනි මාකට් account එකක්. ඔයා ව්‍යාපාරේ ලාභ උපයනවා වගේම නිකරුණේ තියෙන සල්ලි වලිනුත් සල්ලි වලින් වැඩ ගන්න පුරුදු වෙන්න. ජංගම ගිණුමයි මනි මාකට් account එක දෙකක් තියාගන්න. ඔයා ජංගම ගිණුමේ අවම ශේෂය තියාගෙන ඉතුරු සියලුම මුදල් මනි මාකට් account එකට යන විදියට ස්වීපින් ෆැසිලිටි කියලා එකක් තියෙනවා බැංකුවල. ඒක ලබා ගන්න. එතකොට නිකරුණේ තියෙන සල්ලි නිකන් ඉන්න ගමන් ඔයා ගෙදර ඉඳියත් ඔයා නිදාගත්තත් ඒ සල්ලි වලින් ඔයාට ආදායමක් ලැබෙන ක්‍රමයක් තියෙනවා. අපි අද කතා කරේ ඔයාට මනි මාකට් account එක ගැන. මේ සම්බන්ධයෙන් තවත් ඔයාට දැනගත යුතු යමක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි සූදානම් ඒ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. මේ වගේ වැදගත් වීඩියෝකින් අපි නැවතත් හමු යමු.